බෝලෙත් ආවා අර මගන් ටීම් එක වෙන්නවා. Hi guys. ආයිබෝවන් බුදු සරණයි කියලා මම නාලිකාවට පිළිගන්නවා. අද ඇවිල්ලා ඉන්නේ SSC ග්‍රවුන්ඩ් එකට දඹුල්ල ටීම් එකයි ජැෆ්නා ටීම් එක LPL මැච් එක බලන්න. ඉතින් මාත් එක්ක එකතුලා ඉන්න. අපි ඉතින් මැච් එකේ වීඩියෝස් ටිකක් මේ වීඩියෝ එකත් එක්ක බලමු. ඕන්න අමුල්ල බැට් කරන්නේ ඕවර් 7ට ලකුණු 49. ඩිප් කළා බැට් මේලා ක්‍රීස් එකේ ඉන්නේ. මේ තියෙන්නේ ඉන්න බෝල් කරනවා. ඔව් මේක අද මෙහෙම ලොකු සෙනගක් කියලා නෑ. ඒ කියන්නේ ඉරිදා දවසක් ඉඳ වෙන්නදී ඉරිදා දවසක් කියන්නේ රෑ වෙන්න සමහරක් වෙන ක්‍රවුඩ් එකේ කැන්ඩි කොළඹ මැච් එක බලන්න. පාපරේ බෑන්ඩ් එහෙම ප්ලේ වෙනවා. ඕක තමයි දැන්ට මැච් එකේ තත්ත්වය. දඹුල්ල ටීම් එකේ ඕවර් 9ක් ඉවරයි ලකුණු 67යි. විකට් දෙකයි. ඉතින් ස්කෝර් බෝල් එකේ ඕන්න විකට් එකක් ගියායේ. තීක්ෂණ තමයි විකට් එක ගත්තේ. That's another wicket by Jalanese. තුන්වෙනි විකට් එක ගියාට පස්සේ ආයෙත් කෙනෙක් බැට් කරන්න එනවා. දැන්නේ අපිටම දන්නේ නැහැ පවන් රත්නයි වෙන්න තියෙන්නේ. Avishka Fernando, Kamil Misha. මේක ඉතින් ඊසි ටාගට් එකක් ඉතින් මෙයාලා ස්ට්‍රයික් එක රොටේට් කර කර ගහයි ඉතින්. ජැෆ්නා ටීම් එක ඕවර් 50 කරයි විකට් 3යි. මෙයාලා ස්ට්‍රගල් කරනවා තාම ලකුණු ගහන්න. පිච් එක ස්ලෝ පිච් එකක් තමයි. चालू कर वो बैठ ना ඉතින් ජැෆ්නා ටීම් එක ඕවර් 14ට විකට් පා 93යි. බානුක විකට් එකේ ඉන්න ලකුණු 33යි not out. ඕ පටන් ගත්තට වඩා නම් දැන් සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නවා. මම හිතන්නේ රෑ මැච් එක බලන තවත් කට්ටිය පිරෙයි වගේ. ඕ බෝලෙත් ආවා අර මගන් ටීම් එක වෙන්නවා. බෝලෙත් ආවා බානුක ගහපු බෝලේ. ඕ මැච් එක දින්නා.